Windows 10 පාවිච්චි කරන අයට නම් මේක ගොඩක් වඩගත් ආරංචියක්. මොකද මිලියන ගානකගේ පරිගණකවල ආරක්ෂාවට කෙලින්ම බලපාන ලොකු වෙනසක් වෙන්නයි යන්නේ. ඉතින් අපි මේ විග්‍රහයෙන් බලමු ඒ ගැන විස්තර. ඉතින් ඇත්තටම පරිගණකයා අවදානමකට ලක් වෙන්න දානවද? මේ ප්‍රශ්නය අහන්නම වෙනවා. මොකද Microsoft සමාගමේ මේ තීරණය හැමෝගෙම පරිගණක ආරක්ෂාවට ඍජුවම බලපාන නිසා. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මේ කතාවේ තියෙන වැදගත්ම දේ. ඒ කියන්නේ අර තීරණාත්මක දිනය ගැන. ඇයි ඒක මෙච්චර වැදගත් වෙන්නේ? මේ දිනේ නම් හොඳටම මතක තියාගන්න වෙනවා 2025 ඔක්තෝබර් 14. මොකද එදායින් පස්සේ Microsoft සමාගම Windows 10 වලට security updates දෙන එක සම්පූර්ණයෙන්ම නවත්තනවා. සරලවම කිව්වොත් අලුතින් එන සයිබර් තර්ජන වලින් පරිගණකයේ ආරක්ෂා වෙන්නේ නැහැ. මේක පොඩි පිරිසකට බලපාන දෙයක් නෙවෙයි. හිතා ගන්නකෝ. ස්ටැට් කවුන්ටර් දත්තවලට අනුව 2025 මැද වෙනකොටත් ලෝකේ Windows පාවිච්චි කරන අයගෙන් 43ක්ම ඒ කියන්නේ මිලියන 100 ගණක් තවමත් ඉන්නේ Windows 10 වල. මේ ගානේ ලොකුකම තව ටිකක් තේරුම් ගන්න අපි බ්‍රිතාන්‍යයේ දිහා බලමුද? එහේ විච් කියලා පාරිභෝගික කණ්ඩායමක් තියෙනවා. එයාලා කියන විදිහට බ්‍රිතාන්‍යයේ විතරක් මිලියන 21ක් Windows 10 පාවිච්චි කරනවලු. එතකොට හිතාගන්න පුළුවන්නේ මුළු ලෝකයම කොච්චර ලොකු ගාණක්ද කියලා. හරි. මේ සපෝට් එක ඉවර වෙනවා කියන එකේ ඇත්ත තේරුම මොකක්ද? ඒකෙන් ඇත්තටම අපේ පරිගණකයට මොකද වෙන්නේ? කෙටියෙන්ම කිව්වොත් වෙන්නේ මේකයි අලුත් security updates නැති වෙනකොට අපේ පරිගණකයේ හැමෝටම පේන විවෘත ඉලක්කයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඩිජිටල් තර්ජන වලට හරිම ලේසියෙන් කුදුරු වෙන්න පුළුවන්. මේක තව ටිකක් පැහැදිලි කළොත් අලුත්ම ආරක්ෂක පැච් එන්නේ නැති නිසා සයිබර් ප්‍රහාර එල්ල කරන අයට වැඩේ හරිම ලේසි. අලුතෙන් එන වෛරස්, අනිෂ්ට මෘදුකාංග කියන්නේ malicious software මේ හැම දෙයකටම පරිගණකයේ නිරාවරණය වෙනවා. සමහර වෙලාවට අලුතෙන් එන software පවා හරියට වැඩ නොකරන ප්‍රශ්නත් මතුවෙන්න පුරුවන්. හරි. එහෙනම් මේකට මොකද්ද ඉස්සදුම? Microsoft සමාගම අපිට දෙන විකල්ප මොනවද? අපි දැන් ඒ ගැන කතා කරමු. හරි බලන්න. අපිට මූලිකවම තෝරගන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි පරිගණකයේ සුදුසුකම් සපුරනවා නම් කිසිම ගාස්තුවක් නැතුව Windows 11 වලට අප්ග්‍රේඩ් වෙන එක. අනිත් එක තමයි නෑ මම Windows 10 වලම ඉන්නවා කියලා තීරණය කරලා ආරක්ෂාවට අවශ්‍ය අප්ඩේට්ස් වලට මුදල් ගෙවන එක. හොඳයි. එහෙනම් මේ විකල්ප දෙක ගැන තව ටිකක් ගැඹුරට හාරලා බලමු. මේවට යන වියදම් තියෙන කොන්දේසි මොනවද කියලා අපි දැන් විස්තරාත්මකව බලමු. මේ ගෙවලා අප්ඩේට්ස් ගන්න ක්‍රමයට තමයි කියන්නේ Extended Security Updates. නැත්නම් කෙටියෙන් ESU කියලා. හැබැයි මතක තියාගන්න මේකෙන් ලැබෙන්නේ 2026 ඔක්තෝබර් වෙනකම් අත්‍යවශ්‍යව security updates විතරයි. අලුත් features වත් වෙන technical support එකක්වත් මේකෙන් ලැබෙන්නේ නැහැ. තනිකරම ආරක්ෂාවට විතරයි. හරි. දැන් මිල ගණන් ගැන කතා කරමු. මේක හැමෝටම එක ගාණක් නෙවෙයි. යුරෝපීය ආර්ථික කලාපයේ ඒ කියන්නේ EEA රටවල ඉන්න අයට නම් වාසනාවන්තයි ඊගොල්ලන්ට මේක නොමිලේ. ඒත් අනිත් රටවල සාමාන්‍ය පරිශීලකයෙක්ට පළවෙනි අවුරුද්දට ඩොලර් 30ක් වගේ ගෙවන්න වෙනවා. ව්‍යාපාරවලට නම් ගාණ තව වැඩි එක මැෂින් එකකට ඩොලර් 61ක්. හැබැයි පොඩි හොඳ ආරංචියකුත් තියෙනවා. EEA කලාපයෙන් පිට අයටත් මේ ESU සේවාව නොමිලේ ලබා ගන්න ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒකට මේ දේවල් ටික සම්පූර්ණ කරන්න ඕනේ. 1. තමන්ගේ Windows 10 එක අලුත්ම version එකට අප්ඩේට් කරලා තියෙන්න ඕන. 2. Microsoft account එකක් පරිගණකයට link කරලා තියෙන්න ඕන. 3. පරිගණකයේ backup එකක් තියාගන්න එකත් අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. හරි. එතකොට ඒ හැමෝම නිකම්ම Windows 11 වලට අප්ග්‍රේඩ් වෙන්නේ නැත්තේ? අන්න එතන තමයි ලොකුම බාධකලි තියෙන්නේ. ඒ තමයි දෘඩාංග. ඒ කියන්නේ hardware ප්‍රශ්නය. මේකට ප්‍රධානම හේතුව තමයි TPM 2.0 කියන තාක්ෂණය. හිතන්නකෝ මේක හරියට පරිගණකයේ ආරක්ෂාවට තියෙන විශේෂ security guard කෙනෙක් වගේ chip එකක් කියලා. Windows 11 වලට මේ security guard අනිවාර්යයි. ප්‍රශ්නේ කියන්නේ හොඳට වැඩ කරන ගොඩක් පරණ පරිගණකවල මේ chip එක නැහැ. ඉතින් ඒ නිසාම ඒවට Windows 11 දාන්න බැරි යනවා. මේ hardware අවශ්‍යතාවය නිසාම පාරිභෝගික කණ්ඩායම් Microsoft සමාගමට ලොකු විවේචනයක් එල්ල කරනවා. එයාලගේ තර්කය තමයි මේ වැඩෙන් මිනිස්සුන්ට අනවශ්‍ය විදිහට සල්ලි වියදම් කරලා අලුත් පරිගණක ගන්න බල කරනවා. ඒ වගේම හොඳට වැඩ කරන පරිගණක ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය විදිහට ගොඩ ගැහෙනවා කියන එක. ඒකෙන් පරිසරයටත් ලොකු හානියක්. ඉතින් අවසානයේදී මේක පෞද්ගලික තීරණයක්. අරුත් මෙහෙයුම් පද්ධතියකට මාරු වෙනවද? එහෙම නැත්නම් පරණයකටම ගෙවලා ආරක්ෂාව තහවුරු කරගන්නවද? එහෙමත් නැත්නම් මේ හැමදේම අමතක කරලා අවදානම බාර ගන්නවද? මේක තමයි දැන් හැම Windows 10 පරිශීලකයෙක්ම තමන්ගෙන්ම අහගන්න ඕන ප්‍රශ්නය.